සුබ උදෑසනක් වේවා මගේ ආදරණීය යාළුවෝ සියලුම දෙනාට. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. මමත් එහෙමයි. මමත් හොඳින් ඉන්නවා. ඉතින් මම පළමුවෙන්ම ඔයාලට ස්තුතිවන්ත වෙනවා. මගේ පළවෙනි සේල් එකේ ඉඳන් මගේ 11 සේල් එකත් ඉවර වුණා. ඉතින් ඒ තෙක්ම මාත් එක්ක ආදරණීය යාළුවෝ ගොඩාක් ආදරෙන් හිටියා. මට ලයික් කරපු, කමෙන්ට් කරපු, සබ්ස්ක්‍රයිබ් කරපු ඔයාලා සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. ඉතින් ගොඩාක් පිං. ඉතින් අද මගේ 12 වෙනි මල් සේල් එක. ඉතින් අදත් ලස්සන පැල් ටිකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට ගන්න පුළුවන් බලලා 077 26 77 295 WhatsApp එකෙන් ඒ නම් එකෙන්මයි. ඉතින් අපි බලමුද අද සේල් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි යන්න බලන්න. ඉතින් අද ඉස්සලාම තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. මෙන්න මෙයා බලන්නකෝ. ගොඩක් උසයි. අඩි 2ක් විතර උසයි මෙන්න මේ ප්ලාන්ට් එක. බලන්නකෝ. මෙන්න මෙයා ඉන්නේ. ඉතින් එයා අංක 1 350යි. ඊපස්සේ අංක 2 ඉන්නේ මෙන්න මෙයා. මෙයා මම ඔයාලා දැකලා තියෙද්දි දන්නේ ගෝල්ඩ් කලර් එකක් තියෙන්නේ මෙයාගේ මේ දල් කොලේ. බලන්න ගෝල්ඩ් කලර් එක. ඉතින් එයා ගොඩක් උසයි. මෙයා අලුත් වර්ගයක් මටත් හම්බුනේ ළඟදී. ලස්සනයි එයා. ඉතින් එයා අංක 2 එයා 700යි. ඊපස්සේ අංක 3 ඉන්නේ මෙන්න මෙයා. බලන්නකෝ එයාගේ ලස්සන. මෙන්න මෙයා ඉන්නේ අංක 3 250යි. ඊපස්සේ අංක 4 ඉන්නේ මෙන්න මේ කැලතියා එක. එයා ගොඩක් උසයි බලන්නකෝ. එයා අඩියක් විතර උසයි. එයා අංක 4 400යි. ඊපස්සේ පස්වෙනියට ඉන්නේ කැලතියා එකක්මයි. එයාගේ නම් පඳුරක් තියෙන්නේ. ඉතින් මේ පඳුර මම ඔයාලට දෙනවා. අංක 5 400යි. පස්සේ අංක 6න් ඉන්නේ මෙන්න මේ කැලතියා එකමයි. බලන්නකෝ ලස්සන. එයාත් ගොඩක් උසයි. අඩියක් විතර උසයි. එයා අංක 6 400යි. ඊට පස්සේ අංක 7න් ඉන්නේ මේ දිය කූඩුළු එක සුදු එක. එයාගෙන් බලන්නකෝ මල. එයා අංක 7 අංක 150යි. ඊපස්සේ අංක 8න් ඉන්නේ දිය කූඩුළු විශේෂයක්. බලන්නකෝ ගොඩක් උසයි. හොඳ නිරෝගී පැලයක්. කඳේ තව කිනිති දානවා උඩට වෙනකන්. බලන්නකෝ. එයා අංක 8 200යි. ඊපස්සේ අංක 9න් ඉන්නේ මේ මීවන ශාක එක. පඳුරක් තියෙන්නේ එයාගේ. අංක 9 500යි. ඊපස්සේ අංක 10න් ඉන්නේ මීවන ශාක එකක්මයි. අංක 10 500යි. ඊපස්සේ අංක 11න් ඉන්නේ මෙන්න මෙයා. එයා ගොඩක් උසයි. මෙයා අංක 11න් ඉන්නේ අඩියක් විතර උසයි ප්ලාන්ට් එකම. එයා 300යි. ඊපස්සේ අංක 12න් ඉන්නේ මෙන්න මේ රතු අන්නාසි විශේෂයක් තමයි. මෙයාගේ කටු තියෙනවා අන්නාසි වගේ කටු තියෙනවා. ඉතින් ලොකු
ප්ලාන්ට් දෙකක් තියෙන්නේ. අංක 12 400යි දෙකම 400ට දෙන්නේ. ඊපස්සේ අංක 13 ඉන්නේ මේ කැලකියා එක. ඉතින් එයා ගොඩක් උසයි. මෙයා නම් අඩි එකමාරක් විතර උසයි. මෙයත් එහෙමයි. එයා අංක 13 එක පැලයක් 200යි. ඊපස්සේ මෙන්න මෙයා එයා අංක 14 300යි එක පොට් මේ ලොකු පැලයක්. එයා නම් ගොඩක් උසයි. මෙයාගේ මේ තව හොඳට උසට චුට්ටක් ආවහම ලස්සන මල් අගිස්සෙන් ලොකු සුදු පාට කහ පාට උල් ලස්සන මල් පොකුරක් පිපෙනවා. හරි ලස්සනයි. ඉතින් එයා අංක 14 300යි. ඊපස්සේ අංක 15 ඉන්නේ මෙන්න මේ පිලෝ එක. එයා පිලෝ එකක්. බලන්නකෝ එයාත් අඩියක් විතර උසයි. මෙයා එයා අංක 15 500යි. ඊට පස්සේ අංක 16 ඉන්නේ මෙන්න මෙයා. එයා අංක 16 250යි. ඊට පස්සේ මෙන්න මේ 17 ඉන්නේ මෙන්න මේ හියා කර්ලි එක. මෙයාව හැංගින් පොට් එකකට දාලා හැදුවාම තමයි ගොඩක්ම ලස්සන. මමත් හදලා තියෙන හැංගින් පොට් එකකට දාලා. ඉතින් හරි ලස්සනයි එයා. එයාගේ පොට් 4ක් තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට ගන්න පුළුවන්. එක පොට් එකක් 200යි අංක 17. ඊට පස්සේ මෙන්න මෙයා ඉන්නවා අංක 18න්. මෙයා මේ හැංගින් පොට් එකකට දාලා තියෙන්නේ. බලන්නකෝ ලස්සන. මේ පොට් එකේ මේ සම්පූර්ණම පඳුරම ඔයාලට දෙනවා. මෙහෙමම හැංගින් පොට් එකකට දාලා ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් එයා අංක 18 රුපියල් 300කට මේ පොට් එකේ තියෙන සම්පූර්ණ මල් ටික ඔයාලට දෙනවා. ඊට පස්සේ අංක 19 ඉන්නේ මෙන්න මෙයා. මෙන්න මේ පොට් එක මම ඔයාලට දෙන්නේ. මල චූටි මලකුත් තියෙනවා සුදු පාට. මෙන්න මෙයා. එයාත් හැංගින් පොට් එකකට තමයි දාලා ඉන්නේ. බලන්නකෝ ලස්සන චූටි මලක් තියෙනවා සුදු පාට. මෙයා මේ හරි වෙල්වට් වෙල්වට් රෙදි වගේ හරි ලස්සනයි. මේ හරි සිනිඳුයි. ඒ කොලේ යටපැත්තත් ඒ වගේම තමයි. බලන්නකෝ වෙල්වට් රෙදි වගේම තමයි. හරි සිනිඳුයි. හරි ලස්සනයි. බලන්නකෝ චූටි සුදු පාට මලකුත් පිපෙනවා. අංක 19 ඒ පොට් එක චූටි පොට් එක 200කට දෙන්නම්. මෙන්න මේ පොට් එක. ඊට පස්සේ අංක 20න් ඉන්නේ මෙන්න මෙයා. අංක 20 මෙන්න මේ පොට් එක අංක 20 එක 200යි. ඊට පස්සේ මෙන්න මෙයා අංක 21න් ඉන්නේ. අංක 20 ගොඩක් උසයි. බලන්නකෝ උස. එයා අංක 21 150යි. ඊට පස්සේ අංක 22න් ඉන්නේ මෙන්න මෙයා. එයාගේ ලොකු පඳුරක් තියෙන්නේ. පැල 3ක් තියෙනවා. මෙයා එයා අංක 22 400යි. මේ පොට් එකම දෙනවා 400ට. ඊට පස්සේ මෙන්න මෙයා ඉන්නවා. මෙයාගෙත් මල් පිපිගෙන එන්නේ. මේ දෙකෙත් මෙයාගේ නම් මල් පිපිලා තියෙන ලස්සනයි. හැමදාම එයාගේ මල් පිපෙනවා. ඉතින් මේ මුල් දාලා හොඳට තියෙන යටිනුත් මුල් ඇවිදිලා ලස්සන පැලයක්. අංක 23 250යි. ඊට පස්සේ අංක 24න් ඉන්නේ මෙන්න මෙයා. මෙන්න මේ ප්ලාන්ට් එක.
අංක 24 150යි. ඊට පස්සේ අංක 25න් ඉන්නේ මෙන්න මෙයා. අංක 25 එයත් 150යි. ඉතින් අද මගේ 12 වෙනි මල් සේල් එක. ඉතින් ඔයාලට හොඳයි කියලා හිතන ලස්සන ප්ලාන්ට් තියෙනවා නම් බලලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම ස්තුතියි. ඔයාලා හැමෝම පරිස්සමින් හොඳින් ඉන්න. ඔයාලගේ කරන කියන රැකී ඒ ව්‍යාපාර කටයුතුත් හැමදාම මගේ මම ප්‍රාර්ථනා කරනවා දියුණුවෙන් දියුණුවටපත් වෙන්න කියලා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝස් බලන්න, අලුතෙන් දාන සේල් බලන්න එහෙම ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට ඔයාලට ඉක්මනටම මගේ වීඩියෝස් බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.